මේ ඔය පොඩි දෙයක් පෙන්වන්නම් මේ දැන් මේක බලන්නකෝ දැන් මේක තියෙන වැව පල්ලහැ ඔය වලක් වගේ පේනවා ඇතින ඔයාලට ඔන්න වැව මෙන්න දැන් වැව මෙන්න මේ මෙතන මෙහෙම තමයි වැව තියෙන්නේ හරිද දැන් මෙන්න මෙතන මේක පොඩි ඉතිහාසයක් තියෙන වලක් ඕකට කියන්නේ ගමේ මිනිස්සු අපි පොඩි කාලේ ඉඳන්ම ඔකට කියන රදාවල කියලා තමයි ඔකට කියන්නේ ඒ කියන්නේ මේ අපි අහලා තියෙන විදිහට ඔතන මේ අවුරුදු ගානකට කලින් රෙදි හොදලා තියෙනවා මේ ඒ කට්ටිය. ඒ හින්දා තමයි ඔකට මේ රදාවල කියලා කියන්නේ. අපිට මතකයි දැන් උනත් දැන් නම් මේ මෑතක නම් මං හිතන්නේ ඒක එච්චර කරේ නෑ. ඕකේ මාරු විතර මාළු ඉන්නවා. ඉස්සර මේ දැන් වැව ඔක සෑහෙන කල් ඔකේ වතුර තියෙනවා. දැන් මේකේ වතුර කියන්නේ වැවේ වතුර සෑහෙන්න මේ අඩු වෙනකම්ම ඔකේ වතුර තියෙනවා. මට මතක විදිහට මේ වතුර හින්දෙන්න කිට් වෙනකම්ම තියෙනවා මට මතක විදිහට. දැන් ඕකේ ඔය ඉස්සර තිබ්බන මේ ලාම්පු තෙල් වලින් වැඩ කරන මේ දැනුත් ඔය කලාතුරකින් වගේ තියෙනවා මැෂින් වතුර මැෂින්. ඔව් වතුර මැෂින් එකක් ගෙනල්ලා වතුර ඔක්කොම ඉහිනවා. ඉහිනකොට ඕකේ ලූල්ලු කාවයියෝ එතකොට තෙප්පිලි කලපුව අංගුට්ටෝ මාළු ගොඩ ඉන්නවා. ඉතින් ගමේ කට්ටිය ඇවිල්ලා ඔක්කොම ඉතින් ඔකෙන් මේ මාළු වලනවා. අල්ලලා ඉතින් කට්ටිය බෙදාගෙන යනවා ඉතින්. තාමත් ඉතින් ඒ වල ඒ විදිහටම තියෙනවා. මේ බලන්න. දැන් ආහාරේ බැද්ද පොඩ්ඩක් වැහිලා තියෙන්නේ. මේ කියන්නේ මේ හදපු ඉතිහාස කතා නෙමෙයි මේවා ඇත්තම ඉතිහාස කතා. අපි දැන් අපේ තාත්තලාගෙන් පරණ කට්ටියන් අහලා තියෙන්නේ. දැන් උඩ අර තියෙන පාර අර මම ඔයාලට ඔඩිස්සලා පෙන්වන වෙලක් අර තල්ගස් අතරින් ලස්සනට පේනන්නේ වෙල තමයි. කුඹුර. ඒ කුඹුර තමයි පේන්නේ. බලන්නකො මේ. ඕක තමයි ඉතින් මේ රදාවලේ කතාව. පාරේ වාහනත් යනවා.